අවුරුදු 100කට කලින් ওই ප්‍රතිමාව ලංකාවට ගෙන්වන්නේ ඉන්දියාවේ ඉඳලා. ඉන්දියාවේ ඉඳලා ගෙන්නද්දී ওই ප්‍රතිමාව paludu වෙනවා. paludu වුණාට පස්සේ කවුරුත් බාර ගන්න කැමති වෙන්නේ නැහැ මේ ප්‍රතිමාව. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේකේ වටිනාකම අඩු වෙලා හින්දා මේ ප්‍රතිමාව වෙන්දේසි කරනවා. සාමාන්‍යයෙන් paludu වෙච්ච කිසි දෙයක් අපි බාර ගන්න කැමති නැහැ. paludu වෙද්දි වටිනාකම අඩු වෙනවනේ. ඉතින් මේ වෙන්දේසි වෙන්නේ වටිනාකම අඩු වෙලා. මේ විදිහට වෙන්දේසි වෙද්දී එවකට හිටපු මාරවිල මිසමේ පියතුමා ගිහිල්ලා මේ ප්‍රතිමාව මිලට ගන්නවා. මිලට අරගෙන ඊට පස්සේ මේ ප්‍රතිමාව පිළිසකර කරලා ඔය සොහොන් බිමේදී තැන්පත් කරනවා. ඒ කුරුසයට සවි කරනවා. ඔය විදිහට තමයි ප්‍රතිමාව අවුරුදු 100කට කලින් කුරුසපල්ලියට ආවේ. මට ඔයගොල්ලන්ට කියන්න ඕනේ මෙන්න මේක. ඒ හින්දාම වෙන්නේ නැති කුරුසපල්ලියට එන කිසිම කෙනෙක්ව යේසු ප්‍රතික්ෂේප කරන්නේ නැත්තේ. මොකද ප්‍රතික්ෂේප වෙච්ච හදවතක් අඳුනනවා ප්‍රතික්ෂේප වීමේ වේදනාව. ඒ හින්දා කතෝලිකද මුස්ලිම්ද බෞද්ධද ඉස්ලාම්ද කියලා බලන්නේ නැහැ යේසු. සුදුද කළුද දුප්පත්ද පොසත්ද කියලා බලන්නේ නැහැ යේසු. ඒ නෝනම කෙනෙකුව බාර ගන්නවා කුරුසපල්ලියේ. මොකද ප්‍රතික්ෂේප වීමේ වේදනාව යේසු අඳුනන නිසා. එවිට කුරුසපල්ලියට එන කිසිම කෙනෙක්ව යේසු වෙන්දේසි කරන්නේ නැහැ.